මේ උඹලා තුන් දෙනා කුණුවරප කතා කරන්න එපා බං. අදවත් මුගේ පිටුවස්සේ නැට්ට වගේ එල්ලිලා යන්න හදන්න එපා. අද උගේ හනිමුන් එක. උට ඒකවත් පාඩුවේ කරගන්න දීපන්. සෝරි. මචං බෙමියා. මං ගිහින් එන්නද එහෙනම්? good luck ආ. ගියා මේ බලව හම්පෙනකම්මයි හිටියේ බං. මට මුකුත් කරගන්න බැරි වෙඩින් එකසේ. වරින් යන පොඩ්ඩක් කියන්න. වරින්. බෑ. බොන්න නම් කතා කරන්න එපා. අර උඹේ කෑල්ලගේ මල්ලි අරේ බීලා හබරයා එකයි. මට වගකීම බාර දුන්නේ ගෙදරට ගිහින් ඇරලවන්න කියලා. බොන්න කතා කරන්න එපා. අඩෝ මේ උන් ගැන පොඩ්ඩක් බලපන් ඈ. දැන් උන් බොන උනත් මගේ මල්ලි කියන්නේ බං. උට පොඩ්ඩක් ටැක් තමයි. ඒ වුණාට උඹලා පොඩ්ඩක් උගේ නත බලපන්. හරි? හරි බය වෙන්න එපා. අපි ඔය ගාන්ට වෙලාවට ගෙදරට ගිහින් දාන. ඔව් වෙරි හින්දෝලා දෙහිගිරිය පුකේ ඔබලා හරි. අපි ඌව ගෙදරට ගිහින් දානවා. ඒක නෙමෙයි. ඇයි ගේවන් ඔබ අපි මෙතනට එක්කන් ආවේ? එක්කන් ආවි කියන්නේ මේකයි වෙයි මට තියෙන අවුල. ඒකි ලස්සන හුරු බුහුටි අවංක කෙල්ලෙක් නේ උඹලා දන්නවනේ. මට අද හනිමුන් එක කියලා ඒකිට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ නේ බං. ඒකනේ කියන්නේ මම කිව්වේ මෙතන මොකක් හරි පොඩි අවුලක් තියනවා කියලා. මූ කිව්වනේ. යකෝ පොඩි කාලේ දැන් උඹ අවශ්‍ය කරලා අපි දන්නේ නැහැ නේ බං. මෙහෙම සීන් එකක් තියනවා කියලා. කලින් කිව්වනම් ඔහොම සීන් එකක් ගැන උඹට සිංහල වෙදකමක් කරලා හරි කෙලින් කරගන්න තිබ්බා. අනිවාර්යෙන්ම තිබ්බා. මගේ කෙලින් වෙන්නේ නැති මගුලක් ගැන නෙමෙයි ඔය කියන්නේ. මට ඒකිට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ බං. පලන්න පෙලන්න හිතෙන්නේ නැහැ. දැන් ඔබට කලන්න පෙලන්න හිතුන් නැති වුණාට උඹ බැඳලා සතියක් යද්දි උඹට ඕකිව මරන්න හිතෙනවා නේ නැතුව. මම ඉස්සෙල්ලා ඉන්නේ මගුලක් කතා කරන්න එපා. පරකම බාහුගම ගණිනු දඹදෙන යුගයේ ගණින් බල්ල වලගම්බා ගැම්ම ඇඟට අපි ආවන පරපුරේ පොත්තු දැන් පල කරට